හරි. එතකොට ඔන්න අපි වැඩේ පටන් ගන්න යන්නේ. මෙතන කෝෂ පාඩමේ දෙවෙනි දවසේ කෝෂ පාඩමේ දෙවෙනි දවසේ මෙතන මේකේ මම එදා කිව්වා වගේ මේකේ කෝෂ පාඩමේ දෙවෙනි ටිකේ කියන පළවෙනි ටිකේ අපි කතා කරා ධනාග්‍රය කියන විතර ධාරාවක් යද්දී කෝෂයක් මොකද්ද වෙන්නේ? විභවාන්තරයට මොකද්ද වෙන්නේ? ධනාග්‍රය තුළට ධාරාවක් යද්දී මොකද්ද වෙන්නේ? එයා හරහා ධාරාවක් යන්න නැත්නම් මොකද්ද වෙන්නේ කියලා. සහ කෝෂයක් සම්බන්ධයෙන් අපි අභ්‍යන්තර ප්‍රතිරෝධය, කෝෂයක විද්‍යුත්ගාමක බලය, ඊට පස්සේ විද්‍යුත්ගාමක බල ප්‍රභව කියන්නේ කොහොමද? ඒ ඔක්කොම කතා කරලා ඉවරයි. හරිද? එතකොට ඒක කෝෂ යම් පාර්ට් A වගේ වැඩක්. හරිද? එතකොට මෙතන කෝෂවල දෙවෙනි කොටස. කෝෂවල දෙවෙනි කොටස කියන්නේ කෝෂ සම්බන්ධතාව ටික ශ්‍රේණික සමාන්තරක සම්බන්ධතා. එතනින් හා කර්චොෆ් නියම. හරිද? හරි. එතකොට අපිට දැන් උතන එතකොට අපිට අපි ගානක් දුන්න ගෙදරට. අපි ඒ ගාන පොඩ්ඩක් ඉස්සෙල්ලා හදමුකෝ. ඊට පස්සේ ඒ ගාන හැදුවට පස්සේම කවුද මේ කෝෂ සම්බන්ධතාව වලට. අපි දන්නවා කෝෂ සම්බන්ධතා ප්‍රධාන කොටස් දෙකයි. අර ප්‍රතිරෝධ සම්බන්ධතාව වගේම ශ්‍රේණික සම්බන්ධයයි සමාන්තරක සම්බන්ධයයි. එතකොට ශ්‍රේණික සම්බන්ධයේදී කෝෂ හැදිරෙන්නේ කොහොමද? සමාන්තරක සම්බන්ධයේදී කෝෂ හැදිරෙන්නේ කොහොමද? ඒ කෝෂ වල සමීකරණ වල ඇතුළට කෝෂ විතර දෙන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධ ධාරිතා එනවද? ඒ ඔක්කොම කතා කරමු. හරිද? එතකොට මෙයාගේ ඉස්සෙල්ලාම කතා කරනකොට අපි අර එදා දුන්නු ගාන. හරිද? ඒ ගාන එදාම දුන්නා. මෙහි තිබ්බ ඒ පොයින්ට් එක. මෙහි තිබ්බ ඒ පොයින්ට් එක. මෙතන තිබුණා 12යි වෝල්ට් 2 ඕම් කෝෂයක්. 12යි වෝල්ට් 2 ඕම් කෝෂයක්. මෙහි තිබ්බ 3 ඕම් ප්‍රතිරෝධකයක්. මෙහි තිබ්බ 3 ඕම් ප්‍රතිරෝධකයක්. මෙතන තිබ්බ 4 වෝල්ට් 1යි 4යි වෝල්ට් 1 ඕම් කෝෂයක්. 2 ඕම් ප්‍රතිරෝධකයක්. 2 ඕම් ප්‍රතිරෝධකයක්. 5 වෝල්ට් 5 වෝල්ට් 3 ඕම් ප්‍රතිරෝධකයක්. 5 වෝල්ට් 3 ඕම් ප්‍රතිරෝධකයක්. හරිද? එතකොට මෙයා B පොයින්ට් එක. අපේ ගානය ඇහුවේ කවුද A සහ B අතර මේ විභවාන්තරය සොයන. එතකොට මම අර කලින් ගානේ වගේ මෙයා මොකද දෙන්නේ? භූගතයක් දාගත්තා. හරිද? මෙයා වුණ භූගතයක් දාගත්තා. හරි. එතකොට මට පුළුවන් VAB කියන එක ලියන්න. කවුද VA රින? ඕක තමයි පිළිතුර වෙන්නේ. හරිද? එතකොට VA ගියාගේ හොයාගත්තා නම් VB ගියාගේ දැන් කීයද? 0යි. මෙයාගේ 0 එන VA යගේ හොයාගත්තා නම් ආන්න ඒක තමයි අන්තිම උත්තරේ. හරි. හතරම තේරුණා. හරිද? එතකොට මම ගන්නවා මෙන්න මෙයා පළවෙනි කෝෂ විදියටත් මෙයා දෙවෙනි කෝෂ විදියටත් මෙයා තුන්වෙනි කෝෂ විදියට. හරිද? ඔන්න ඔය කෝෂ තුන පළවෙනි කෝෂය, දෙවෙනි කෝෂය සහ තුන්වෙනි කෝෂ විදියට ගත්තා. ඔන්නම කෝෂ තුන අරගෙන මම බලනවා මෙයාගේ ධාරාව යන්නේ කොහටද කියලා. මට ලියා ගන්න අමතක වෙලා තියෙනවා මෙතන ධාරාව යන්නේ 2 ඇම්පියර් මේ පැත්තට. මේ පැත්තට 2 ඇම්පියර් ධාරාවක් ගන්නවා. හරි. එහෙනම් මේ හැමෝම හරහා ධාරාව ගන්නකොට මේ පැත්තට 2 ඇම්පියර්. හරි. එතකොට මට කියන්න පුළුවන් හරි ලස්සන කතාවක්. මෙතනින් ධාරාව යන්නේ ධනාග්‍රේ නිවතටනේ. මෙතන ධාරාව යන්නේ ධනාග්‍රේ නිවතට. මෙතන ධාරාව යන්නේ ධනාග්‍රේ නිවතට. මට වැරදුන්නේ නෑනේ. ඔව්. මෙහෙම නෙවෙයි මෙයා පොඩ්ඩක් වරද්දලා. මෙයා ඔහොම එහෙනම් මෙයාගේ ධාරාව යන්නේ ධනාග්‍රය තුලට. හරිද? ධනාග්‍රය තුලට තමයි ධාරාව වෙන්නේ. හරි. ඒ වැඩේ හරි. දැන් මම කියනවා පළවෙනි කෝෂයට. මම කියනවා එක කෝෂයට දානවා V සමානයි E ධන IR. ඇයි V සමානයි E ධන IR දාන්නේ? V සමානයි E ධන IR දාන්නේ ධනාග්‍රයෙන් මෙන්න කෝෂයේ ධනාග්‍රය, මෙදින කෝෂයේ ධනාග්‍රයෙන් තුලට ධාරාව ආපු හින්දා. හරිද? එතකොට ධනාග්‍රයෙන් තුලට ධාරාව ආපු හින්දා ධනාග්‍රයෙන් තුලට මේ වුණේ ධනාග්‍රයෙන් තුලට ධාරාව අන E ධන IR උනා. එතකොට මට දාන්න පුළුවන් V සමානයි ඊට 5 ධන I ට එනවා කීයද? 2ක් R ට එනවා
3ගෙන V සමානයි 5 ධන 6 V සමානයි 11යි වෝල්ට්. V සමානයි වෝල්ට් 11ක් වුණා. හරිද? මෙයාගේ වෝල්ට් 11ක් වුණා. එතකොට මේකේ තේරුම ඍණාග්‍රයට වඩා ධනාග්‍රය මේ තේරුම ඍණාග්‍රයට වඩා ධනාග්‍රය වෝල්ට් 11කින් වැඩි කියලා. අපි දන්නවනේ දැන් මෙයාගේ ධනාග්‍රය බිඳුවයිනේ. මෙන්න මෙයාගේ ධනාග්‍රය මෙන්න මෙයාගේ මේ ධනාග්‍රය මෙන්න මෙතන විභවය දැන් 0 වෝල්ට් වෙලා තියෙනවා. දැන් මට කියන්න පුළුවන් විභව අක්ෂය මෙහෙමනම් පේනවද? පේන්නේ නැහැ. මට ලියන්න පුළුවන් විභව අක්ෂය මෙහෙමනම් මේ විභව අක්ෂයේ මේ පැත්ත මෙහි බිඳුව නම් මේ බිඳුවට වඩා 11ක් මොකද වෙන්නේ මෙයා අඩු වෙන්න ඕන. හරිද? මේ බලන්න මේ පැත්තට වඩා 11ක් වැඩිලා බිඳුව වෙන්නේ. එහෙනම් බිඳුවෙන් 11ක් අඩු කරලා පස්සේ මෙයා එන්න ඕනේ. එහෙනම් බිඳුවෙන් 11ක් අඩු කරලා පස්සේ මෙයා එන ඍණ 11යි වෝල්ට්. එහෙනම් මෙන්න මෙතන අගේ කීයද ඍණ 11යි වෝල්ට්. හරිද? මෙයාගේ අගේ ඍණ 11යි වෝල්ට්. හරි. ඊට පස්සේ මම 2 ඕම්ට දානවා. මම දානවා 2 ඕම්ට V සමානයි IR. 2 ඕම්ට V සමානයි IR දාද V තමයි හොයන්න ඕන. V සමානයි IR එනවා I වත I 2යි R 2යි අන්න V එනවා වෝල්ට් 4. V එනවා වෝල්ට් 4. හරිද? V වෝල්ට් 4ක් ආවා කියලා කියන්නේ අපි දන්නවා ධාරාව හැම වෙලෙම කරන්නේ ධාරාව කරන්නේ ඉබේ වැඩි තැන ඉඳන් ඉබේ අඩු තැනට. හරිද? මම මෙයා පොඩ මෙහෙන් ලියාගත්තොත් ධාරාව සෑම විටම විභවයේ වැඩි තැන ඉඳන් විභවයේ අඩු තැනට තමයි කරන්නේ කවුද? ප්‍රතිරෝධකයක් කරා. එතකොට මට කියන්න ප්‍රතිරෝධයක් කරා ඔන්න ඔය වැඩේ වෙන්නේ. එතකොට මට කියන්න පුළුවන් දැන් මෙහාටනේ ධාරාව යන එහෙනම් මෙතන මෙයාට වඩා මෙතන විභවය අඩු වෙන්න ඕන කොච්චර මොනේ 4කින්. එහෙනම් ඍණ 11න් 4ක් ගියා මෙන්න මෙතන විභවය ඍණ 11යි ඍණ 15යි වෝල්ට් උනා. එහෙනම් මෙතන විභවයත් ඒක තමයි. හරිද? මම මෙයාට දානවා V සමාන E ඍණ IR දෙක කෝෂයට V සමාන E ඍණ IR. හරිද? දෙක කෝෂයට V සමාන E ඍණ IR දැම්මට පස්සේ V එනවා E4යි I එනවා 2ක් R එනවා 1ක්. V සමාන 4 ඍණ 2යි. ඒ කියන්නේ V සමාන 2යි වෝල්ට් කියලා ඔන්න අගයක් ආවා. V සමාන 2යි වෝල්ට් කියලා අගයක් ආවා මෙයාට. එතකොට මෙයාගේ සමක ප්‍රතිරෝධ එයාගේ විභවාන්තරය එනවා 2යි වෝල්ට්. ඒ කියන්නේ මෙයාට වඩා 2ක් වැඩි. එහෙනම් ඍණ 15ට වඩා 2ක් වැඩි කවුද? මෙයා ඍණ 13යි වෝල්ට්. හරිද? 2ක් අඩු එක්කෙනා ඍණ 17යි වෝල්ට්. ඒක තේරුණා. ඊට පස්සේ දැන් මෙයාට ප්‍රතිරෝධය හරහා ධාරාව කරන්නේ මෙහාට. එහෙනම් මෙතනට වඩා මෙතන ඉබේ අඩු වෙන්න ඕන. අන්න මං එයාට දානවා V සමානයි 3 ඕම්ට V සමානයි IR එහෙනම් V I දෙනවා 2 ඇම්පියර් R දෙනවා 3 අන්න V සමානයි වෝල්ට් 6යි. V සමානයි කවුද? වෝල්ට් 6යි. V සමානයි වෝල්ට් 6ක් කියන එක තේරුම් මෙයාට වඩා මෙයා වෝල්ට් 6ක් අඩුයි. අපි දන්නවනේ ඍණ 13 මෙතන නම් ඊට 6ක් අඩු වෙන්නයි ඕනේ. එහෙනම් මෙයාගේ අගේ කීයද? මෙන්න මෙයාගේ අගේ ඍණ 19යි වෝල්ට් වෙන්න ඕන. හරිද? මෙයාගේ අගේ ඍණ 13යි. එහෙනම් මෙයාගේ අගේ ඍණ 19ක් වෝල්ට් එන්න ඕන. හරි. එතකොට මට කියන්න පුළුවන් මෙයාට V සමාන IR දැම්මොත් 3 කෝෂයට V සමාන යට දාන්න කවුද? E ඍණ IR V සමාන E ඍණ IR. එහෙනම් එතන එනවා V සමාන ඊට එනවා 12ක් I 2යි R 2යි නා V සමාන 12 ඍණ 4 ආන 8යි වෝල්ට් එනවා යාට. යාට 8යි වෝල්ට් ආවා කියලා කියන්නේ මෙයාට වඩා 11ක් වැඩි වෙන්න ඕනනේ. මෙයාට වඩා 11ක් වැඩි වෙන්න ඕනේ. මෙයාගේ ඔය කීයද?
අන්න ඍණ 11යි වෝල්ට් උනා. ඍණ 11.8ක් විය වෙන්න ඕනේ. එහෙනම් මෙතන ඒකේ 11යි වෝල්ට් ඍණ 11යි වෝල්ට් නේ. ඍණ 11යි වෝල්ට්. VAB එනවා කවුද? ඍණ 11යි වෝල්ට් ඕනෝක තමයි උත්තරේ. එතකොට අපිට පුළුවන් මොකද එන්න අපිට පුළුවන් මෙතන 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 මේ හැම තැනම විභවය ගත්තා. හදිස්සියවත් මේ එක තැනක විභවය ඇහුවොත් ඕන ඔය ක්‍රමයෙන් හදා ගන්න පුළුවන්. හරිද? හදාගන්න. හරි ඉක්ම කරන්න. හරි. ඒ වැඩේ හරි. ඊට පස්සේ මාතෘකාව ලියාගමු කෝෂ සම්බන්ධතා. ඊට පස්සේ මාතෘකාව හරි. මේ බලන්නකෝ. ඊට පස්සේ මාතෘකාව කෝෂ සම්බන්ධතා. හරිද? කෝෂ සම්බන්ධතා. හරි ලේසි. කෝෂ සම්බන්ධ ප්‍රධාන කොටස් දෙකයි. කෝෂ සම්බන්ධ ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි අර ප්‍රතිරෝධ වගේම ප්‍රතිරෝධක ශ්‍රේණික සම්බන්ධය, ප්‍රතිරෝධ සමාන්තරගත සම්බන්ධය වගේ ප්‍රධාන කොටස් දෙකයිනේ. මෙතනත් කෝෂ සම්බන්ධ ප්‍රධාන කොටස් දෙකයි. එකක් ශ්‍රේණික සම්බන්ධය, එකක් සමාන්තරගත සම්බන්ධය. හරිද? මෙයාගේ ශ්‍රේණික සම්බන්ධය, මෙයාගේ ශ්‍රේණිගත සම්බන්ධය. එහෙනම් හරිය මොකද වෙන්නේ? සමාන්තරගත සම්බන්ධය. සමාන්තරගත සම්බන්ධය. මෙයා ශ්‍රේණිගත සම්බන්ධය, මෙයා සමාන්තරගත සම්බන්ධය. හරිද? මෙයා ශ්‍රේණිගත සම්බන්ධය වෙද්දී අරය මොකද වෙන්නේ? සමාන්තරගත සම්බන්ධය වුණා. හරි. ඒතකොට ශ්‍රේණිගත සම්බන්ධයේදී කෝෂ දෙකක් ඕක කියවෙ මෙහෙමයි තියෙන්නේ. මේ බලන්න. ශ්‍රේණිගත සම්බන්ධය. හරිද? ශ්‍රේණිගත සම්බන්ධයේදී මේ එක කෝෂයක් මෙහෙම. හරිද? අනිත් කෝෂයත් මෙහෙම. හරි. අනිත් කෝෂය ඕන්න ඔහොම. හරිද? එතකොට මොකද වෙන්න ඕන? මෙන්න මේ ශ්‍රේණිගත නම් අර ප්‍රතිරෝධ වල මොකද උනේ? ශ්‍රේණිගත ප්‍රතිරෝධ හරහා කරන්නේ එකම ධාරාව. එහෙනම් ප්‍රතිරෝධ වෙනුවට කෝෂ ශ්‍රේණිගත නම් ඒ කෝෂ හරහා කරන්නේ එකම විද්‍යුත් ධාරාව. හරිද? එතකොට මට පුළුවන් සමාන කරන්න මෙන්න මෙයාගේ විද්‍යුත් ගාමක බලය E0 සහ R0 වෙච්ච තනි කෝෂයකට මෙයා E1 R1 E2 R2 E3 R3 නා. හරිද? එතකොට E0 සමාන වෙනවා කාටද? E1 ධන E2 ධන E3ට. හරිද? R0 සමාන R1 ධන R2 ධන R3ට. මේක නම් කිසි ප්‍රශ්නයක් නැතුව යට සමීකරණ අභ්‍යන්තර ප්‍රතිරෝධ එක. මොකද අභ්‍යන්තර ප්‍රතිරෝධ මෙහෙම තියෙන්නේ ශ්‍රේණිගත නන්නේ. මේ බලන්න මේ ප්‍රතිරෝධ තුන එකිනෙකට ශ්‍රේණිගත එකම ධාරාව යන්නේ. එහෙනම් මේ තුන් දෙනාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධ මොකද එකතු කරලා එකතු එහා එක ගන්න ඕන. හරිද? එතකොට E0 උත් එහෙම තමයි විද්‍යුත් ගාමක බල මොකද වෙන්නේ? විද්‍යුත් ගාමක බල එකතු කරලා ආන් මේ වගේ බීජය ගන්න වැඩේ හරි.
හරිද? ඒක සමාන්තරක සම්බන්ධය. හරිද? සමාන්තරක සම්බන්ධය හඳුනාගෙන ඉන්න. සමාන්තරක සම්බන්ධ වෙන්නේ ඒ ප්‍රතිරෝධ මේ කෝෂ දෙකක් මෙහෙම අර එක කෝෂයේ එක කෝෂයක ධන පැත්ත දිගටම අනිත් කෝෂයේ ධන පැත්ත කෝෂයක ඍණ පැත්ත අනිත් කෝෂයේ ඊළඟ කෝෂයේ ඍණ පැත්ත. ඔන්න ඔහොම සම්බන්ධ වෙනවා නම් එයා කවුද අපි කියනවා සමාන්තරක සම්බන්ධයක් කියලා. හරිද? ඒක සමාන්තරක සම්බන්ධ වෙන්නේ මෙහෙමනේ තියෙන්නේ. E1 R1 E2 R2 E3 R3 හරිද? මෙයා මම සමගයි කියලා කියනවා E නෝට් සහ R නෝට් වෙන එකට. E නෝට් සහ R නෝට් වෙන එකට මෙයා සමගයි කියලා කියනවා. හරිද? එතන මෙයාගේ සමීකරණ එනවා. මෙන්න මෙයාගේ සමීකරණ එනවා ඔක්කොටම අපිට අභ්‍යන්තර ප්‍රතිරෝධ හොයන්න පුළුවන්. එකයට R නෝට් සමානයි එකයට R1 එකයට R2 එකයට R3 මෙහම ගණ්ඩ හේතුව මෙන්න මේ කෝෂ අමතක් කරන්නකෝ ප්‍රතිරෝධනන්නේ ඔය ප්‍රතිරෝධන හරියටම සමාන්තර ගත. එතකට අපිට පුළුවන් මේ ආර්නෝට් අගයක් ගන්න R1 R2 R3 ඇසුර ඉන්න එයාගේ දත්ත භාවිතා කළ ආර්නෝට් අගයක් ගන්න පුලන ආන්නේ ආර්නෝට්ගේ අගේ තියෙනම කවුද මෙයාගේ විද්‍යුත්ගාමක බල හොයනවනම් අන්න ඒ විද්ගාමක බල ඇතුළේ බල හොයන සමීකරණ ඇතුළයාගේ සමීකරණය වෙනවා E නෝට් බෙදීම R නෝට් සමානයි E1 බෙදීම R1 E2 බෙදීම R2 E3 බෙදීම R3ට. හරිද? එතකොට ඔයා මොකද කරන්න ඕන? මෙතන ඉස්සෙල්ලාම මේ සමීකරණයට දාලා හරි ඔයා දන්න තියරි කරුණු කාරණා වලින් මොකද මේ මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධ වෙන සමකෝෂය. සමකෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධ හොයලා එයා මෙතෙන්ට දාලා අන්න E නෝට් බෙදීම R නෝට් සමානයි E1 බෙදීම R1 E2 බෙදීම R2 E3 බෙදීම R3ට සමාන කරන්න තියෙන්නේ. හරි. වැඩේ තේරුණා. හරිද? එතකොට අපි ගානක් හදනවා. මේ තව පොඩි දෙයක් තියෙනවා තේරුම් ගන්න. හරිද? මෙන්න මේක. හරි. රතු පෑනේ ලියවෙන එකක් නැති බලමු. මේක ලියන්න. මම කියනවා මෙහෙම හරිද? මම කියනවා සර්ව සම කෝෂයන් සංඛ්‍යාව. ඒ කෝෂ ටික ඔක්කොම සර්ව සමයි. හරිද? සර්ව සම කෝෂයන් සංඛ්‍යාව. මෙයාට මෙයා සර්ව සමයි, මෙයාට මෙයා සර්ව සමයි. සර්ව සම කෝෂ සංඛ්‍යාවක් නම් සර්ව සම කෝෂයක මොකද වෙන්නේ? E දිගටම නියතයි. අනිත් එකෙත් ඊට නියතයි. අනිත් එකෙත් ඊට නියතයි. යම් කිසි එක R ඒක දිගටම නියතයි. ඒක ඊළඟ එකේ Rට සමානයි. ඒක අනිත් එක ඊළඟ එකේ Rට සමානයි. ආන් ඉන්නේ වගේ වැඩක් වෙන්නේ. එතකොට මට කියන්න පුළුවන් හරි ලස්සන වැඩක් මෙන්න මෙහෙම මට කියන්න පුළුවන් මෙන්න මේ කෝෂ සෙට් එක මෙන්න මේ කෝෂ සෙට් එක සමාන්තරගත වුණොත් හරිද ශ්‍රේණිගත වුණොත් සහ සර්ව සම වුණොත් මෙයාගේ සමග ප්‍රතිරෝධය NE වලින් ගන්න පුළුවන් සමග කෝෂයේ විදුලිගාමක බල NE වෙනොත් සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය NR මගින් ගන්න පුළුවන් හරිද එතකොට මෙතන බලන්න පොඩ්ඩක් මෙතන බලන්න හරිද මෙතන කෝෂ n සංඛ්‍යාවක් සමාන්තරගතයි කියනකො හැබැයි කෝෂ ටික ඔක්කොම මේ සර්ව සමයි. ආන් එහෙම වුණොත් මේ R නෝට් වෙනවා කවුද R බෙදීම n කියලා. එක වගේ ප්‍රතිරෝධක n සංඛ්‍යාවක් සමාන්තරගත නම් එයාගේ ප්‍රතිරෝධය R බෙදීම n. හරිද? එයා මේ සමීකරණයට දැම්මොත් ඕන සුළු කරලා බලන්න E සමානයි E නෝට් සමානයි E ම කියලා එනවා. හරිද? ෂුවර් නැත්නම් පොඩ්ඩක් බලන්නකෝ මේ. මම පොඩ මෙන්න මේ දෙක ලියා ගන්නකො මේ දෙක ඔක්කොම ලියා ගන්න මෙට ලියා ගන්න හරි මෙන්න ලියන්නකො නෑ ඔහොම බිලියන්න නැතුව බලමු පොඩ්ඩක්. හරිද? මෙතන තියෙනවා ER. මෙතන තියෙනවා ER. මෙතන තියෙනවා ER. මෙයාගේ සමග ප්‍රතිරෝධය R නෝට් සමානයි R බෙදීම ඔන්න මෙයාගේ සමග ප්‍රතිරෝධය R නෝට් සමානයි R බෙදීම එනවා. හරිද?
එතකොට මම කිව්වොත් මේ ලියා ගන්න. ඔන්න ඔය වගේ කෝෂ n සංඛ්‍යාවක සමගය කෝෂ හරිද විරුද්ධගාමක බල e නෝට් බෙදීම r නෝට් සමානයි e බෙදීම r e බෙදීම r e බෙදීම r. එහෙනම් එනවා n e බෙදීම r e නෝට් r නෝට් එනවා r බෙදීම n කියලා. හරිද? මේන්ට මේන් කැපෙනවා r කැපෙනවා e නෝට් සමානයි කාටද e වෙනවා. හරිද? ආයෙ පොඩ්ඩක් බලන්නකෝ. මෙතන e නෝට් බෙදීම r නෝට් දානවා. මෙයා r නෝට් කියන්නේ r බෙදීම n. r බෙදීමෙන් තමයි මේ උඩට ආවේ. හරිද? එතකොට මෙයා මේ පොදු හර යට r ගනිද්දි n වතාවෙන් ගුණලා n e කියන උත්තරය එනවා. හරිද? හරි ලියන්න පොඩ්ඩක්. සර්වසම කෝෂ n සංඛ්‍යාවක් ශ්‍රේණිගතව සහ සමාන්තරගතව ඇති විට සර්වසමකෝෂ n සංඛ්‍යාවක් ශ්‍රේණිගතව හා සමාන්තරගතව ඇති විට ඒවායේ සමග ප්‍රතිරෝධය ඒවායේ සමග විරුද්ධගාමක බලය සහ සර්වසමකෝෂ n සංඛ්‍යාවක් ශ්‍රේණිගතව හෝ සමාන්තරගතව ඇති විට ඒවායේ සමග විරුද්ධගාමක බලය සහ සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය. හරි මෙයා ලියා ගන්නකො. මෙයා ලියාගත්ත ඔන්න වැඩේ හරි. හරිද? ඊට පස්සේ අපි ගානක් හදමු. බලන්න මෙන්න මේ පොයින්ට් එක හරිද? පහත් මේ දීලා දෙන කෝෂ වල සමකෝෂ විද්ගාමක බලයයි අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න තියෙන. එහෙම ලොකු කේස් එකක් නෑ. හරිද? මෙයා 6 වෝල්ට් 4යි ඕම් බලන්නකො. මෙතෙන්ට දාලා තියෙනවා 6යි ඕම් එකකුයි ඕම් 4ක එකකුයි. ඊට පස්සේ මෙතනින් දාලා තියෙනවා 12යි ඕම් 2යි ඕම්. මෙතෙන්ට දාලා තියෙනවා 12යි වෝල්ට් 2යි ඕම්. මෙතෙන්ට දාලා දෙනවා 15යි වෝල්ට් 3යි ඕම්. හරිද? පහළවයි වෝල්ට් 3යි ඕම්. මෙයා B පොයින්ට් එක. මෙයා A පොයින්ට් එක. හරිද? මෙයා මේ දෙන්න සමාන්තර ශ්‍රේණිගතයිනේ. එහෙනම් මට කියන්න පුළුවන් මෙයාගේ සමගයේ උඩ එක්කිනාගේ 18යි වෝල්ට් 6යි ඕම්. යට එක්කිනාගේ කීයද? sorry 15යි වෝල්ට් 3යි ඕම්. හරිද? ඔන්න හොඳම තේරෙයි. එතකොට මට පුළුවන් කියන්න දෙන්නගේ සමගය ගන්න පුළුවන් R නෝට් සමානයි කෙලින්ම මේ තමයි R බෙදීම දෙකක් නේ. 3 කියලා කියන්නේ R බෙදීම දෙකනේ. ඒ කියන්නේ R වෙච්ච ප්‍රතිරෝධක දෙකක් මෙතන තියෙනවා. එහෙනම් ඔක්කොම මෙතන ප්‍රතිරෝධය 6 වෙච්ච ප්‍රතිරෝධ දෙන්නෙක් මෙතන තියෙනවා. හරිද? 1යි 2යි 3යි 6යි ඕම් බෙදීම 3යි. ඒ කියන්නේ 2යි ඕම්. R නෝට් ගගේ 2යි ඕම් කියලා එනවා. හරිද? එතකොට මට පුළුවන් දාන්න E නෝට් බෙදීම R නෝට් සමානයි E1 බෙදීම R1 E2 බෙදීම R2. E1 බෙදීම R1 සමානයි 18 බෙදීම 6 මෙයා 15 බෙදීම 3. හරිද? E නෝට් බෙදීම R නෝට් දීලා තිබ්බා අපිට 2යි ඕම් කියලා. හරිද? එතකොට මෙයා 1යි මෙයා 3යි මෙයා 1යි මෙයා 5යි ආන E නෝට් බෙදීම දෙකක් වෙනවා කවුද? 3 ධන 5. මේ 3 ධන 5 8යි. එහෙනම් මට කියන්න පුළුවන් E නෝට් සමානයි 16යි වෝල්ට් කියලා. එහෙනම් සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 2යි ඕම් වෙද්දී සමග කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 2යි වෝල්ට් එද්දී E වෙනවා කීයද? අන්න වෝල්ට් නෙවෙයි වෝල්ට් 16ක්. හරිද? වෝල්ට් 16ක් ඔන්න ඕක ආවා. හරිද? ඊළඟ ගාන වෙන හිටියන් පහත් දැක්වෙන පරිපථයේ සියලුම විරුද්ධගාමක බල සමාන වන අතර පහත දැක්වෙන පරිපථයේ
පහත දැක්වෙන පරිපථයේ සියලුම විද්‍යුත්ගාමක බල සමාන වන අතර පහත දැක්වෙන පරිපථයේ සියලුම විද්‍යුත්ගාමක බල සමාන වන හරි. පහත දැක්වෙන පරිපථයේ සියලුම විද්‍යුත්ගාමක බල සමාන වන අතර පහත දැක්වෙන පරිපථයේ සියලුම විද්‍යුත්ගාමක බල සමාන වන අතර එයට රූපයේ දැක්වෙන පරිදි සම්බන්ධ කර ඇති කැපිටල් R බාහිර ප්‍රතිරෝධය හරහා එයට රූපයේ දැක්වෙන පරිදි සම්බන්ධ කර ඇති එයට රූපයේ පෙන්වා ඇති පරිදි සම්බන්ධ කර ඇති එයට රූපයේ පෙන්වීම සම්බන්ධ කර ඇති කැපිටල් R ප්‍රතිරෝධය හරහා ගලා යන ධාරාව සොයන්න. කැපිටල් R ප්‍රතිරෝධය හරහා ගලා යන ධාරාව සොයන්න. මේ බලන්න. දැන් මෙන්න මේක තමයි රූපේ තියෙන්නේ. හරිද? රූපේ තියෙනවා මෙතන ඔන්න කැපිටල් R ප්‍රතිරෝධයක් තියෙනවලු. හරිද? උඩින් තියෙනවා 1 2 3යි මෙයා ER මෙයා ER. ඇයි ඔක්කොම ER කියන්නේ? ඔන්න ඔය කෝෂ තුන හරියටම එකිනෙකට සර්ව සමයි. ඔය කෝෂ තුන හරියටම එකිනෙකට සර්ව සම හින්දා මට කියන්න පුළුවන් මොකද ER කියලා. හරිද? වැඩේ ගොඩ. ඊට පස්සේ ඕන්න ටික හරිද? මෙන්න මෙයාගේ අභ්‍යන්තර මෙන්න මෙයා හරහා ගමන් කරන විදුලි ධාරාව තමයි හොයාගන්න තියෙන්නේ. හරිද? ඒක ඔක්කොටම කලින් අපිට පේනවා මෙන්න මේ තුන් දෙනයි මෙන්න මේ පස් දෙනයි මොකද වෙන්නේ? ශ්‍රේණිගතයි. ඒ හින්දා යාව ඉස්සෙල්ලාම කන්වර්ට් කරගන්න මේ බලන්න. මම උඩ තියනවා කවුද? 3යි E බෙදීම 3යි R. මෙයා කැපිටල් R. මෙයා 5යි E බෙදීම 5යි R. මෙයා 3යි E බෙදීම 3යි R. මෙයා 5යි E බෙදීම 5යි R. මෙයා කැපිටල් R. හරිද? ඒකට ඔයාලට පේනවා හොඳට බැලුවොත් බලන්නකෝ මේ බලන්න මෙන්න මේ R ප්‍රතිරෝධයයි මෙන්න මේ කෝෂ දෙකයි හරියටම සමාන්තරගතයිනේ. එහෙනම් අපේ ප්‍රතිරෝධක සහ කෝෂ සමාන්තරගත එහෙම සමීකරණ නැහැ. හැබැයි කෝෂ දෙකක් සමාන්තරගත අවස්ථා සමීකරණයක් තියෙනවානේ. ඒ හින්දා මට පුළුවන් මෙන්න මේ දෙන්නට ඒ සමාන්තරගත අවස්ථාවේ සමීකරණ දාගන්න. හරිද? එතකොට මම දැම්මොත් මෙයාගේ සමග ප්‍රතිරෝධය ඉස්සෙල්ලාම හොයාගන්න ඕනනේ. R නෝඩ් ගන්නව කාගෙන්ද ගන්න විදියක් නැහැ. ගුණිත බෙදීම එකෙන් ගමු. හරිද? ගුණිත බෙදීම එකෙන් ගත්ති ගුණිතය 3 ගුණ කිරීම 5යි R ධන 3 ධන 5. හරිද? ගුණිතය බෙදීම 1. හරිද? එතකොට නෝ R නෝඩ් සමානයි 15යි R බෙදීම කීයද? 8ක්. අන්න R නෝඩ් සමානයි 15යි R බෙදීම 8ක් එනවා. හරිද? මේ 15යි R බෙදීම 8ක් R නෝඩ්ට 15යි R බෙදීම 8ක් එන්න හේතුව මෙන්න මෙයාට ගුණිත බෙදීම එකේ දාලා. හරිද? මම දැන් දානවා E නෝඩ් හොයාගන්න. E නෝඩ් බෙදීම R නෝඩ් සමානයි E1 බෙදීම R1 E2 බෙදීම R2. E නෝඩ් බෙදීම 15යි R ගුණ කිරීම 8 සමානයි 3යි E බෙදීම 3යි R ධන 5යි E බෙදීම 5යි R. 3ට 3 කැපෙනවා 5ට 5 කැපෙනවා E බෙදීම R ධන E බෙදීම R. හරිද? එතකොට මෙතන එනවා 8යි E නෝඩ් බෙදීම 15යි R. හරි? වැඩේ හරි. එතකොට මෙතනින් එනවට සමීකරණයක් 2යි E බෙදීම R
2යි e බෙදීම r සමානයි 8යි e නෝට් බෙදීම 15යි r. rට r කැපෙනවා. හරිද? එහෙනම් මට එනවා මෙයා 1යි මෙයා 4යි e නෝට් සමානයි 15යි e බෙදීම 4. ඔන්න e නෝට් එකක් ගත්ත 15යි e බෙදීම 4යි. හරිද? දැන් ඇත්තටම බැලුවොත් ඔන්න ඔය රූපේ මට මෙහෙම කරගන්න පුළුවන් මේ. මෙයාගේ අගය 15යි e නෝට් බෙදීම 4යි. මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ආව කවුද? 15යි r බෙදීම 8. මෙන්න r කෝෂය. හරිද? මම මෙන්න මේ පරිපතේ හරහා දැන් I ධාරාවක් ගැලුවා කියන්නකෝ. මේ පරිපතේ I ධාරාවක් ගැලුවා අපෙන් අහන්නේ මේ පරිපතේ හරහා කරන I ධාරාව තමයි. ඒ කියන්නේ මෙතනින් යන්නේ ඔය හැමෝම හරහා කරන Iනේ. උදාහරණයක් වෙනකොට එතකොට ඔයාට කෙලින්ම ගන්න පුළුවන්ද මෙයාගේ කවුද මෙයාට v සමානයි ir දාලා අපෝ බෑ. ඒ මොකද මෙයාට ගන්න v සමානයි ir දාලා v වෙනුවට ගන්න ඕන කවුද? මෙන්න මේ කෝෂයට ධනාග්‍රීන් ලියට් ධාරා ගන්න එයාට දානවා වෙනම v සමානයි e ඍණ ir. ඕක හරි කරදර වැඩක් නේ. ඒකින්ද මම මෙන්න මෙයාගේ මේ ඇතුළේ තියෙන ප්‍රතිරෝධය හරහා ගණන ධාරාවත් මෙයා හරහා ගණන ධාරාවත් එකම හින්දා මට පුළුවන් මොකද මේ දෙන මූණට මූණත් බලන් ඉන්න හින්දා මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉලට අරගෙන මෙයාට එකතු කරලා දෙන්න. හරිද? එහෙන් එහෙම වුණොත් මෙයා 15යි e නෝට් බෙදීම 4යි මෙයා r ධන 15යි r බෙදීම ඕන 8ක් කියලා. බඩේ හරිද? ඊට පස්සේ හරි බලන්න මේ ඊට පස්සේ හරි පේනවනේ. ඊට පස්සේ මම මෙන්න මේ ප්‍රතිරෝධයට v සමානයි ir දානවා. හරිද? අපිට අයිනේ ඕනේ. මම දානවා r ධන 15යි r බෙදීම 8ට මෙන්න මෙයාට දානවා v සමානයි ir. හරිද? එයාට v සමානයි ir දාද මේ ප්‍රතිරෝධ දෙක හරහා වැටෙන මෙයාගේ ඉබුවන්තරයනේ 15යි e නෝට් බෙදීම r. එයාට හේතුව මෙන්න මෙයාට අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. එහෙනම් කොච්චර මොන ධාරාව ගලුවත් එයාගේ විභවාන්තර අභ්‍යන්තර ප්‍රතිරෝධය විද්‍යුත්ගාමක බලයට සමානයි. හරිද? එතකොට 15යි බෙදීම r i වතාවක් r නම් මේ දෙන්නගේ සමගිය කවුද? කැපිටල් R 15යි r බෙදීම 8යි. හරි එහෙනම් i සමානයි කවුද? 15යි e නෝට් බෙදීම 4 r ධන 15යි r මෙන්න මෙයා 8යි. ඕක තමයි උත්තරේ. මෙන්න මෙයා තමයි උත්තරේ කවුද? ඕන්න ඔය පද්ධතියේ අර ඉවදින් තියෙන මැදින් ඒ කියන්නේ එළියට ඇවිල්ලා තියෙන කැපිටල් R බාහිර ප්‍රතිරෝධය හරහා ගමන් කරන විද්‍යුත් ධාරාව. හරිද? ඕන්න ඔහොම තමයි විද්‍යුත් ධාරාව. ටක් ගාලා හදාගන්නකො. හරි. දැන් ඔන්න ඔතනින් අපේ මෙන්න ඔතන සම්පූර්ණ කෑල්ලෙන් අපේ කෝෂ දක්වා කෝෂ දෙවෙනි වීඩියෝ එකේ මෙතනින් නිමවටපත් වෙනවා. එතකොට ඔයාලා මේ වෙනකොට පාඩම් දවස් 4ක් බලලා තියෙනවා. මේ ජූලි මාසයේ මැයි මාසයට අදාළව අංක 1 ධාරා විද්‍යාවේ ආරම්භය, ධාරා විද්‍යාව 4ක්ම, අංක 2 ධාරා විද්‍යාවේ සමක ප්‍රතිරෝධය ඔය කෙටි ක්‍රම ටික, අංක 3 ධාරා විද්‍යුතයේ කෝෂ ආරම්භ වුණා අංක 3 යටතේ. ඒක පාර්ට් A වීඩියෝ එක. මේක පාර්ට් 2 වීඩියෝ එක. මේකේ ආරම්භ වුණා අපි කෝෂ සම්බන්ධතා ටික කතා කරා. ඊට පස්සේ කෝෂයකට ගණනක් හැදුවා. කෝෂ සම්බන්ධතා ටික කතා කරා. හරි. ඊට පස්සේ මුල් කැලේ කතා කරේ කවුද? අර සම්මත කෝෂ, ප්‍රාථමික කෝෂ, ද්විතීයික කෝෂ කියන්නේ කවුද? ආයෙ මොකද අර ධාරාවක් ධනාග්‍රී නිවතරය යද්දිද ඍණාග්‍රී නිවතරය යද්දිද ධනාග්‍රී තුරට යද්දිද ධාරාවක් නොගලන අවස්ථාවේදී මෙයාගේ කොහොමද වෙන්නේ කියලා වැඩි හොඳට කියලා දුන්නා. හරිද? ඊට පස්සේ මෙතන වීඩියෝ එකේ කෝෂයක් ශ්‍රේණිගත දා කොහොමද සමාන්තරගත නම් කොහොමද සම්පූර්ණ වැඩේ කියලා දුන්නා. හරිද? ඒතර ඊළඟ වීඩියෝ එකේ කර්චොෆ් නියමම හැදුවේ මේ මෙතන මෙයාගෙන් පස්සේ කර්චොෆ් නියමත් ඉවර කරලා දාන්න. මෙයාගෙන් පස්සේ කියන්නේ කෝෂ කරාට පස්සේ කර්චොෆ් නියමත් සම්පූර්ණයෙන් ඉවර කරලා දාන්න. වැඩේ කියන්නේ දැන් පාන්දර වෙලාව 2:00යි. ඒ හින්දා අපි මෙතනින් පොඩ නවත්ත ගන්න. පාන්දර වෙලාව 2:30 am
මෙතනින් පොඩ්ඩක් වැඩේ නවත්තගෙන මේ ඉදිරි දවස් ඇතුළත ඉක්මනින්ම ලබා දෙන්න. හරිද? හරි.